Hello කට්ටිය කොහොමද ඉතින් good morning හැමෝටම ඔන්න මම ඇවිදින ලස්සන තැන්වල වීඩියෝස් ඔයාලත් එක්කත් බෙදා ගන්න කියලා හිතුවා. ඉතින් මේ විදිහට යාත්‍රා by හිරුන් මනසිකා කියලා YouTube channel එකක් පටන් ගත්තා. ඉතින් අද අපේ channel එකේ පළවෙනි වීඩියෝ එක විදිහට අපේ ගමේ තියෙන ලස්සන තැනක් බලන්න යන්න කියලා හිතුවා. ඒක පොඩි දියැලක්. රමුදැල කියලා තමයි කියන්නේ. ඒක ලොකුවට ෆේමස් තැනක් නෙමෙයි. හැබැයි ගමේ අතර ෆේමස්. ඉතින් අද එතනට ගිහිල්ලා ඒ ලස්සන ඔයාලට පෙන්වන්න කියලා හිතුවා. ඉතින් තාම ගෙදර ඉන්නේ. අපි එතනට ගිහිල්ලා බලමු එහෙනම්. එතනදී හම්බෙමු. ඔන්න දැන් අපි යන ගමන් තමයි මේ ඉන්නේ. යන අතරමඟ මෙතන නැවතුණා. මෙතන ඉඳන් බලපුවම අපේ ගම ලස්සනට පේනවා. තේවත්තු මැදින් තමයි මේ පාරේ වැටලා තියෙන්නේ. මෙතන ගමේ තියෙන ටිකක් උස තැනක්. එතන ඉඳන් බලපුවාම ගම වටේම ලස්සනට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපේ ගම ලස්සන කඳු පන්තියකින් වට වෙලා තියෙන්නේ. මේ පැත්තේ බලපුවාම සමනල වැව ඈතින් බලා ගන්න පුළුවන්. මාර වැඩේ කියන්නේ ළමයි අද අහස එක පැත්තක් නිල් පාටට ලස්සනට තියෙනවා. අනිත් පැත්ත වෙහි අඳුරු වලින් වැස්ස ඔන්න මෙන්න කඩා යැලෙන්න වගේ තියෙනවා. මම දැන් මෙච්චර කියෙව්වත් ගම කොහෙද කියලා කිව්වේ නෑනේ. මම ඉන්නේ බලංගොඩ ළමයි. බලංගොඩ කිව්වට බලංගොඩම නෙමෙයි. ඔන්න දැන් අපි ඇල්ල ළඟට ආවා. බැලුවහම නම් වතුර ටිකක් සැර වැඩි වගේ. මේ දවස්වල අපිට වැස්සත් වැඩි. ඒ හින්දා ගඟේ වතුරත් වැඩි වෙලා තියෙන්නේ. අපි දැන් මේ ඉන්නේ ඇල්ලේ පහළ ටිකේ. ඇල්ලේ ලස්සන බලන ගමන් මම ඔයාලට මේ ඇල්ල ගැන තොරතුරු ටිකක් කියන්නම්. මේ රන්මුදු ඇල්ල ගැන විවිධ විශ්වාස වගේම විවිධ මත ගමේ මිනිස්සු අතර තියෙනවා. මේ ඇල්ලට රන්මුදු ඇල්ල කියලා කියන නම ලැබිලා තියෙන්නේ රන්මුදු 7ක් මේ ආශ්‍රිතව තිබුණා කියලා විශ්වාස කරනවා පැරණි අය. ඒ හින්දා මෙතන රන්මුදු ඇල්ල කියන නම ලැබිලා තියෙනවා. මේ ඇල්ලේ සමහරක් තැන්වල ගැඹුරුයි. ඒ වගේම මිනිස්සු පිළිගන්නවා වගේ ඒ වගේ කතාත් තියෙනවා. කොහොමත් නොදැන නාන්න කරන්න යන එක ටිකක් භයානකයි. ඒ වගේම මේ ඇල්ලේ සමහර තැන්වල ගල් ගුහා වගේ තියෙනවා කියලා කියනවා. ඒ වගේම ඔය නිදන් වගේ ඒ වගේ කතාත් කියනවා. ඉතින් කොහොම හරි මේ රන්මුදු ඇල්ල කියලා කියන්නේ අපේ ගමේ ලස්සන තවත් වැඩි කරන ලස්සන නිර්මාණයක්. ඉතින් මේ රන්මුදු ඇල්ල කියන්නේ අපේ ගමේ සුන්දරත්වය තව තවත් වැඩි කරන ස්වභාව ධර්මයේ අපූර්වත්වය මවාපාන ලස්සන තැනක්. හරි යාළුවනේ අපි එහෙනම් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් යන්නම්. බයි.